චූටි දියණිය එයාගේ අම්මයි තාත්තයි එක්ක ඉන්නවා. ඉතින් මේ අම්මයි තාත්තයි එක්ක හිටපු සාමාවතී දියණියගේ ගමේ අයට ලොකු ලෙඩක් හැදෙනවා. දැන් මේ කොරෝනා වගේ ලෙඩක් හැදෙනවා. ඒ ගමේ හිටපු අයට ලෙඩක් හැදිලා ගමේ හිටපු ඔක්කොම අල්ල මොකද වෙන්නේ? මරණයටපත් වෙන ගොඩක් අය මැරෙනවා. දැන් කොරෝනා වලිනුත් එහෙමනේ උනේ නේද? ඒ වගේ සාමාවතීගේ ගමේ හිටපු හැමෝම මැරෙනවා. දැන් මේ දෙන්න තීරණය කරන සාමාවතියාගේ අම්මයි තාත්තයි මේ කට්ටිය තීරණය කරනවා ගම හැර දාලා යන්න ඕනි කියලා. මේ ගමේ පිට වෙලා යනවා. සාමාවතීවත් අරගෙන බඩු මුට්ටු ඔක්කොමත් අරගෙන යනවා. වසංගතෙන් බේරෙන්න. මේ කට්ටිය යන්නේ කොහෙද? උදේනි රජුරුවන්ගේ රාජධානියට තමයි යන්නේ වසංගතෙන් බේරෙන්න. ඉතින් මේ එහෙම යනවා. ඒ විදිහට ගියාම ඒ ගමේ තියනවා පුතේ නොමිලේ කෑම බීම දෙන තැන්. දුප්පත් අයට නොමිලේ දෙනවා ඉස්සර කන්න. ඔය ඉස්සර මං අහලා තියෙනවා අනාථපිණ්ඩික සිටුතුමා එහෙම ලොකු දන්සැල් කරා. ඕන තරමක් ඕන කෙනෙක්ට ඇවිල්ලා කාලා බීලා යන්න පුළුවන්. දැන් නම් තියෙන වෙසක් එකට විතරනේ. ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර සිටුවරු හැමදාම දන්සැල් දුන්නා. ඕන කෙනෙක්ට ඇවිල්ලා කාලා යන්න. ඉතින් දැන් එහෙ තියෙන උදේනි රජුරුවන්ගේ රාජධානියේ තියෙන නොමිලේ කණ්ඩ දෙන තැන්. දැන් මේ වගේ තැනකට මේ සාමාවතී යනවා භාජන තුනකුත් අරගෙන. පේනව නේද භාජන තුන? පේනවා ටීචර්. භාජන තුනක් අරන් සාමාවතී යනවා. දැන් මේ විදිහට මේ තුනක් අරගෙන යනවනේ. දැන් දන්සලේ අයිතිකාරයා මෙයාට විහිළු කරනවා. අම්මෝ හොඳටම කන ළමෙක් වගේ තුනක කනවද ඔයා කියලා. ඇගේ හැටි බලන්න ඒ උනාට භාජන තුනක කනවනේ කියලා කියනවා. හරිද? තුනකටම කන්න ඉල්ලනවා හොඳටම බඩගිනි වගේ කියලා විහිළු කරනවා. දැන් ඔන්න මේ පේනව නේද? තුනක් දික් කරනවා. එක්කෙනෙක් ඇවිල්ලා එහෙම දික් කරනවද? ඔයගොල්ලෝ දන්සලට යනකොට පිගන් තුනක් විතර ගන්නවද එක්කෙනෙක්? නැහැ ටීචර්. නෑ නේද? එහෙම තුනකට මිල්ලුවම විහිළු කරනව නේද? ඔයා තුනක කනවද කියලා අහයි නේද? ඔව්. ඇගේ හැටියටද කන්නේ කියලා අහයි. ඊළඟට දැන් මෙයා මේම තුනකුත් අරගෙන යනවා. ඉතින් දැන් මේ අයිතිකාරය විහිළු කරනවා. අර බලන්න අර ඉන්නේ අර බඩකුත් ලොකුවට තියාගෙන නේද? එයා නම් කන වෙති තුනකනේ. හරි. ඊළඟට දැන් දෙවනි දවසේ. දෙවනි දවසේ මොකද වුනේ? දෙවනි දවසේ ගියේ භාජන දෙකයි. දෙකයි ගේන්නේ අයිතිකාරය කල්පනා කරනවා. අර පේනවද? රැවුල අල්ලන්න එයා කල්පනා කරනවා මොකක් වෙලාද? කෑම අඩු කරේ මොකෝ කියලා. දැන් ඊළඟ දවසේ එක භාජනයයි ගේන්නේ. මෙයා හිතනවා අද නම් මේ ළමයා ඇගේ සයිස් එකට කෑම කන්න හිතුවා ඇති. හිතන්න ඇති. ඒකයි මේ එකක් ගේන්නේ කියලා. ඒත් ඉතින් මෙයා කල්පනා කළා අයිතිකාරය ආපහු ඒත් අහනවා අයියෝ අද එකක් අරන් ආවේ. වෙනදට තුනක කනවනේ ඔය ළමයා කියලා. ඊට පස්සේ මෙයා කියනවා නෑ දැන් මං ඉන්නේ තනියෙන්. මට අම්මා තාත්තා නැහැ. ඒකයි මං එකක් ගෙනාවේ කියලා. අයිතිකාරය අහනවා මොකක්ද උනේ ළමයෝ කියලා. මෙයා කියනවා මෙයා එක කියනවා මේ කතාව. මම අම්මයි තාත්තයි එක්ක හිටියේ. මම අම්මයි තාත්තයි එක්ක හිටියේ. ඒකයි භාජන තුනකට කෑම අරන් ගියේ. පළවෙනි දවසේ රාත්‍රියේ අපේ තාත්තා මැරුණා. ඒකයි දෙවෙනි දවසේ භාජන දෙකක් ගෙනාවේ. ඊට පස්සේ මට හිටියේ අම්මා විතරයි. ඒකයි දෙකක් ගෙනාවේ භාජන. ඒ වුණාට ඊයේ රාත්‍රියේ මගේ අම්මත් මැරුණා. මගේ අම්මා ඊයේ රාත්‍රියේ මැරුණා. ඒකයි මං අද එක භාජනයක් ගෙනාවේ. මේ විදිහට කිව්වා. එතකොට අයිතිකාරය අහනවා දුව ඔයා කැමතිද මාත් එක්ක ගෙදර යන්න? මං ඔයා මගේ දුව වගේ බලා ගන්නම් කියලා. මෙහිම කිව්වම මේ සාමාවතී දියණිය ඒකට කැමති වෙනවා. මේ අයිතිකාරයත් එක්ක ගෙදර යනවා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා දාන් බෙදන්නේ කවුද? දානේ බෙදන්නේ සාමාවතී.
සාමාවතී දියණිය ඊට පස්සේ දානේ බෙදනවා. අර අයිතිකාරයාගේ දුව විදිහට යාව පිළිගන්නවා. එදා ඉඳන් සාමාවතී තමයි දන්සලේ වැඩ හොඳටම කරගෙන යන්නේ. දැන් මේ අලුත් තාත්තා මෙයා තාත්තා වශයෙන් බාරගත්තානේ නේද? එයාගේ ඇත්ත තාත්තා මැරුණේ හින්දා. ඉතින් මේ තාත්තයි මේ සාමාවතී දියණියයි හරිම සතුටින් කාලය ගත කරනවා. මේ පේනව නේද? මෙහෙම ඉන්නකොට දවසක් මේ තාත්තව මුණ ගැහෙන්න උදේනි රජුරුව එනවා. උදේනි රජුරුව ආවහම සාමාවතීව දැකලා උදේනි රජුරුවන්ට ආදරේ හිතෙනවා. මේ වෙලාවේ උදේනි රජුරුව කියනවා මේ තාත්තට කතා කරලා මං කැමතියි ඔබේ දියණියව විවාහ කරගන්න කියලා. ඒත් මේ තාත්තා කැමති වෙන්නේ නැහැ දුවව උදේනි රජුරුවන්ට විවාහ කරලා දෙන්න. තාත්තා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. රජ කෙනෙක් එක්ක විවාහ වෙන්න තියෙන අවස්ථාව මේ තාත්තා ප්‍රතික්ෂේප කරපු නිසා මේ රජුරුවන්ට ගොඩක් කේන්ති යනවා. රජුරුවන්ට කේන්ති ගිහිල්ලා උදේනි රජුරුව මොකද කරන්නේ? තාත්තව නගරින් පිටුවහල් කරනවා. තාත්තව එලවලා දානවා. එලවලා දාලා උගලන්ට පේනවා මේ කරන්නේ මේ සාමාවතීගේ ගෙදරට සීල් තියෙනවා. ගෙදර ලොක් කරලා දාලා රාජසන්තක කරනවා. රජයට ගන්නවා ගේ. දැන් සාමාවතීගේ තාත්තව එලෝලා ගේ රාජසන්තක කරා එහෙම කරනවා. දැන් මේ ළමයා මේක ඔක්කොම දැනගන්නවා. සාමාවතී දැනගන්නවා. දැනගත්තට පස්සේ සාමාවතී රජුරුවන්ව හම්බ වෙන්න ගිහිල්ලා කියනවා උදේනි රජුරුව මුණ ගැහෙන සාමාවතී යනවා. ඒ ගිහිල්ලා කියනවා මං කැමති මම මෙතන මේ කියනවා මම කැමති ඔබ සමග විවාහ වෙන්න. අපේ තාත්තව පිටුවහල් කරන්න එපා. දීපල රජයට ගන්න එපා. ඒ වගේ කරදර කරන්න එපා. මම ඔබත් එක්ක විවාහ වෙන්නම් කියලා. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ ඇවිල්ලා අර සාමාවතී එක්ක ළමයි අර සාමාවතී දන්සල් දුන්නනේ. සාමාවතී දන්සල් දුන්නනේ දානි බෙදුවා නේද? ලොකු දන්සලක් කරලා. ඒ දානි බෙදනකොට ළමයි ඒ තාත්තත් හරිම පෝසත් තාත්තා කෙනෙක් නේ හැමන්නේ. හැමතිස්සෙම කන්න දෙන්න පුළුවන් තාත්තා කෙනෙක් කියන්නේ මුළු ගමේම ඉන්න එන ඕන තරම් පිරිසකට කන්න දෙන්න පුළුවන් තාත්තා කෙනෙක් කියන්නේ පෝසත් කෙනෙක් නේද? හැමදාම දන්සල් දීලානේ. දැන් මේ ගෙදර එක්කෙනෙක් එකතු වෙලාද ඔච්චර දානයක් උයන්නේ? නැහැනේ නේද? ඒගොල්ලන්ට හිටිය 500ක් කාන්තාව 500ක් එකතු වෙලා තමයි අර ලොකු දානි උයන්නේ. ඊට පස්සේ තමයි අර මුළු ගමටම කන්න දෙන්නේ. කැමති ඕන කෙනෙක් ඇවිල්ලා ඕන තරමක් බෙදාගෙන කන්න කියලා. නේද? දැන් මේ හිටපු 500ක් කාන්තාවන්ට සාමාවතී නැතුව බෑ. දැන් සාමාවතීගේ ගෙදර නෙමෙයි මේ 500ක් කාන්තාවෝ හිටියේ මේ අර මේ මාලිගාවේ නෙමෙයිනේ. මේගොල්ලොන්ට සාමාවතී නැතුව බෑ. සාමාවතීව ඕනේ. සාමාවතීගේ යාළුවා වගේනේ ඒ වැඩ කරපු අය. ඉතින් මේගොල්ලෝ මේ සාමාවතී නැතුව බැරි නිසා රජුරුවන්ට කියනවා මේ කාන්තාවෝ 500 දෙනා සාමාවතී නැතුව අපිට ඉන්න බෑ. අපිටත් අවසර දෙන්න සාමාවතී එක්ක මාලිගාවෙන් ඉන්න අපිටත් අවසර දෙන්න කියලා. ඉතින් මේ රජුරෝ ඒකට කැමති වෙනවා. හරි. එහෙමනම් මේ 500ක් කාන්තාවන්ටත් මගේ මාලිගාවේ ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ අර උදේනි රජුරෝ අර රාජසන්තක කරපු දීපල ආපහු දෙනවා. ඒ දීලා තාත්තවත් නැවත ගෙන්නලා දෙනවා. මොකද රජුරොත් එක්ක විවාහ වෙන්න සාමාවතී කැමති වුණ නිසා. දැන් ඊට පස්සේ උදේනි රජුරෝ තවත් කාන්තාවෝ දෙන්නෙක් විවාහ කර ගන්නවා. ඉස්සර රජවරු එහෙමනේ එක බිරිඳක් විතරක් නෙවෙයි රජ කෙනෙකුට හිටියේ. ගොඩක් බිරින්දෑවරු හිටියා. දැන් මේ රජුරෝ උදේනි රජුරුවන් හිටපු අනිත් බිරින්දෑවරුන්ගේ නම් දෙක තමයි වාසුල දත්ත සහ මාගන්දියා. එයයි සාමාවතී බිරින්දෑවරු 3 දෙනයි. දැන් රාජමාලිගාවට මල් ගෙන ඉන්නේ කුජුත්තරා කියලා කාන්තාවක්. මෙයා මේ කුජුත්තරා තමයි ඔයගලන්ට පේන්නේ. මෙයා කුදුයි. ඒකයි කුජුත්තරා කියන්නේ. රාජමාලිගාවට මල් ගේනවා මෙයා.
මෙයා දවසක් මල් අරගන්න තැනට ගිහිල්ලා මල් අරගන්න එයා යනවා. එයා හැමදාම මේ කුජුත්තරා හොරකම් කරන කෙනෙක්. මේ මාලිගාවෙන් මෙයාට කහවණු 8ක් දෙනවා. මෙයා ඒ වුණාට මල් ගෙනියන්නේ කහවණු 4ක. කාටත් හොයන්න බැහැනේ. මොකද මල් ප්‍රමාණයක් ගෙනිහින් දෙනවා. හැමදාම දෙන්නේ කහවණු 4ක. එතකොට වැඩි අඩු වීමක් පේන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා කහවණු 8ක මල් මෙතන තියෙනවා කියලා. දැන් මේ විදිහට එයා කහවණු 4ක මල් ගෙනහිල්ලා කහවණු 4ක් හොරකම් කරලා Tamanට තියාගන්නවා. දැන් දවසක් කුජුත්තරා මල් ගේන්න යනකොට ඒ මල් ගන්න ගෙදර කට්ටිය බුදුහාමුදුරුවෝ වැඩම කරවගෙන බණක් අහනවා. ඒ බණ අහනකොට කුජුත්තරාටත් හිතෙනවා මේක මමත් අහගෙන ඉන්න ඕනේ කියලා. ඒම හිතලා එයා ඒ බණට සවන් දෙනවා. අහගෙන ඉඳලා මොකද වෙන්නේ? සාමාවතී සෝවාන් බවට පත් වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න ලං වෙනවා කියලා හිතාගන්න. නැවත ආත්මයක් ලබන්නේ නැති අමා මහ නිවනට ලං වුණා කුජුත්තරා මේ බණ අහගෙන ඉඳලා. ඒක හොඳ දෙයක් නේද? අපි ඉපදුනාමනේ අපිට කරදරවලට මුහුණ දෙන්න වෙන්නේ නේද? අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කිසිම කරදරයක් නැහැ ඇත්තටම නිවන් දකින්න තියෙනවනම්. ඉතින් දැන් මේ කුජුත්තරා මේ බණ අහගෙන ඉඳලා සෝවාන් තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ හිතට දුකක් සතුටක් කරදරයක් මුකුත්ම නැහැ මේ නිවන කියන එකේදී. ඒ නිවනට ලං වෙනවා. සෝවාන් වෙනවා. දැන් මේ සෝවාන් වුණාට පස්සේ එයා මොකද කරන්නේ? වෙනදට කහවණු 4ක මල් ගෙනihin කහවණු 4ක් හොරකම් කරපු කුජුත්තරා එදා මල් ගන්නවා කහවණු 8කම. කහවණු 8ක මල් අරගෙන මෙයා යනවා සාමාවතීට මල් දෙන්න. රජ මාලිගාවට ගියාම සාමාවතී බලනවා මල් මහා ගොඩක් අරගෙන කුජුත්තරා එනවා. අද මොකද කුජුත්තරා මේ තරම් මල් කියලා සාමාවතී අහනවා කුජුත්තරාගෙන්. එතකොට කියනවා මම වෙනදට කහවණු 4ක මල් ගෙනල්ලා කහවණු 4ක් හොරකම් කළා. ඒ වුණාට මං දැන් අද බණ අහලා සෝවාන් වුණා. මං දැන් පොර වැඩ පව් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මම කහවණු 8කම මල් ගෙනාවා කියලා කුජුත්තරා කියනවා. මේ සාමාවතීට මේක අහලා හිතට ලොකු සතුටක් දැනෙනවා. සෝවාන් වෙන්න පුළුවන් වුණ එක ගැන ඒ හිතිලා සාමාවතී කියනවා අනේ අපිටත් ඒ අහපු බණ ටික කියලා දෙන්න කියලා. සාමාවතී කුජුත්තරාවගෙන් ඉල්ලීමක් කරනවා. දැන් එහෙම ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ එදා සාමාවතී ඇතුළු කාන්තාවෝ 500 දෙනෙක් කුජුත්තරාගෙන් මේ විදිහට බණ අහනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගෙනුත් බණ අහනවා. දැන් මේ සිද්ධිය මාගන්ධියාට ආරංචි වෙනවා. මාගන්ධියා කියන්නේ කවුද ළමයි? දෑ කෙනෙක්. මාගන්ධියා කියන්නේ මාගන්ධියට ආරංචි වෙනවා මෙහෙම දැන් මේ සාමාවතී කියලා කෙනෙක් ඉන්නවා. සාමාවතී කියලා කෙනෙක් ඉන්නවා කියලා දන්නවා. සාමාවතී මේ තරම් බුදුදහමට කිට්ටුයි. බුදුහාමුදුරුවන්ගෙන් නිතර දෙවේලේ බණ අහන්න යනවා. රජුරුවත් කැමති කරගෙන දානමාන දෙනවා. ඒ නිසා සාමාවතීට රජුරුව වැඩිපුර කැමතියි කියලා මාගන්ධියට දැනෙන්න ගන්නවා. එහෙම ඒ වගේම සාමාවතීත් එක්ක මාගන්ධියගේ හිතේ තියෙන ඊර්ෂියාවක්. ඒ සාමාවතී ලස්සනයි මාගන්ධියට වඩා. ඉතින් ඒ නිසා කොහොමත් මේ මාගන්ධියට හරිම ඊර්ෂියයි සාමාවතී එක්ක. තරහයි එයා. ඉතින් දවසක් උදේනි රජුරුවන්ගේ අවසර අරගෙන ස්වාමීන් වහන්සේලාට දාන් පැන් පූජා කරමින් සාමාවතී ඉන්නවා. මේව දකින්නකොට හරිම තරහයි කාටද මේ රූපේ තියෙන පුතේ අර කුජුත්තරාගේ 500ක් දෙනා බණ අහනවා. මේ දානමාන පූජා කරනවා. මේ සාමාවතී දානමාන පූජා කරනවා ස්වාමීන් වහන්සේලාට මේවට උදව් කරන උදේනි රජුරුවෝ.
උදේන් රජුරු උදව් කරනවා. දැන් මාගන්දියට හරි තරහයි. මෙයාගේ වැඩවලට රජුරුවෝ තවුල් කියලා හරිම ඉරිසියාවෙන් තමයි පසු උනේ. මාගන්දියට ගොඩක් එක දවසක් තරහ ගිහිල්ලා මාගන්දියා කරන්නේ එයා නෑදෑයෙක් හොයාගෙන නෑදෑයෙක් යොදවලා මේ රජමාලිගාවට ගිනි තියනවා. උගලන්ට පේනවා රජමාලිගාවට එයා දවසක් ගිනි තියනවා. රජමාලිගාව ගිනි තියනවා අර 500ක් කාන්තාවෝ ඉන්නකොට. හැබැයි දැන් මේ ගිනි ගන්නකොට මුළු වටේටම භූමි තෙල් ඉහලා තමයි එකපාර පාංකඩ දාලා ගිනි තියන්නේ රජමාලිගාව. මාලිගාව දැවෙනකොට මේ අය ඇතුළේ හිටියේ මේ 500ක් කාන්තාවෝ සහ සාමාවතී හිටියේ භාවනා කරමින්. භාවනා කරමින් හිටියේ දැන් මේ ගිනි තිබ්බ කෙනාගෙන දේශයෙන් මේ අත දුවමින් නෙමෙයි හිටියේ මේ කාන්තාව. මේ කාන්තාව හිටියේ භාවනා කරමින්. මේ භාවනා කරමින් ඉන්නකොට ගිනි ගන්න එක මෙයාලට දැනෙනවා. දැනුණත් සාමාවතී කියන ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ මේ කරන භාවනාව දිගටම කරගෙන යන්න. බය වෙන්න එපා. සමහර වෙලාවට ඔයගොල්ලන්ව පිච්චේ. ඒ පිච්චෙනකොට ඒ වේදනාව මෙනෙහි කරන්න. භාවනා කරන්න. වේදනාව මෙනෙහි කරලත් භාවනා කරනවා. වේදනානුපස්සනාව කියලා. ඕගොල්ලෝ මෛත්‍රිය දිගටම වඩන්න. සාමාවතී තමන්ගේ 500ක් කාන්තාවන්ට උපදෙස් දුන්නේ එහෙමයි. තරහ හිතන්න එපා. ගිනි තිබ්බ කෙනා ගැන හිතන්න එපා. වෙන දෙයක් හිතන්න එපා. මෛත්‍රියම හිතේ පිහිටුවා ගන්න. දැන් මෙහෙම මෛත්‍රී කර කරම ඉන්නකොට අන්තිමට මේ අය දැවිලා අලු වෙලා යනවා. හැබැයි මේ සමහර කාන්තාව ඒ අවස්ථාවේ සෝතාපන්න වෙනවා. නිවනට ලං වෙනවා. ඇයි මේ මෛත්‍රියේ හිත පිහිටුවගෙන ඒ සාමාවතී කියලා දීපු විදිහටම භාවනාව කරලා. දැන් ඔයගොල්ලෝ දන්නවා අවසාන සිතුවිල්ල හොඳ සිතුවිල්ලක් නම් ඒ කෙනා කොහෙද උපදින්නේ? අනිවාර්යෙන් හොඳ තැනක උපදින. අවසාන සිතුවිල්ල නරක සිතුවිල්ලක් නම් පාපී සිතුවිල්ලක් නම් ඒ කෙනා අපායේ යනවා. එහෙමනේ උපත ලබන්නේ නේද? ඒක දැනගෙන හිටියද ඔයගොල්ලෝ? ඔව් ටීචර්. දැන් මේ අයගේ අවසාන සිතුවිල්ල තිබ්බේ නෑ අම්බෝ මේ ගිනි තිබ්බ එක්කෙනාට හොඳ වෙයින් පාඩමක් උගන්වන්න කෝක කියලා අර වටේ තියෙන මොනවා හරි දඬු මුගුරු අඩගෙන පයින්ට මොකක් හරි කරන්න මේ එහෙම දෙයක් නෙවෙයි මේගොල්ලෝ බැලුවේ. මේගොල්ලෝ බැලුවා ගැලවෙන්න දෙයක් නැත්නම් අපි භාවනා කරනවා කියලා තමයි මේ කට්ටිය හිටියේ නේද? ඒකෙන් අවසාන සිතුවිල්ල පාපී සිතුවිල්ලක් උනේ නෑ. කේන්තිගත සිතුවිල්ලක් උනේ නෑ. නරක නපුරු සිතුවිල්ලක් උනේ නෑ. මෛත්‍රී සිතුවිල්ලක්මයි අවසාන සිත බවට පත් උනේ. ඉතින් මේ කාන්තාවෝ මිය යනවා හැමෝම මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඔයගොල්ලෝ දන්නවනේ මෛත්‍රී භාවනාව වඩන අය මිය ගියාම බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඉතින් මේ කාන්තාව මිය ගිහිල්ලා උපදින්නේ දිව්‍ය ලෝකෙ. දිව්‍ය සම්පත් ලබා ගන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ දැන් මේ රජුරෝ කොහොමයි දැනගන්නව මාලිගාව ගිනි තියලා මෙහෙම සාමාවතී තමන්ගේ බිරිඳත් මිය ගියා අර කාන්තාව 500ක් මිය ගියා කියලා. රජුරෝ හොයාගන්නව කොහොමද මේ සිද්ධිය සිද්ධ වුනේ කියලා. දැන් මාගන්දියා ඉඳලත් නෑනේ ඇතුලේ නේද? රජුරෝ හොයාගන්නව මොකද්ද මේ වුණ වැඩේ කියලා. හොයාගන්නවා අනිවාර්යෙන් මාගන්දියා තමයි මේකට වග කියන්න ඕනේ. මාගන්දියා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා හොයාගන්න උදේනි රජුරෝ මාගන්දියාට මරණ දඬුවම නියම කරනවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ ඒ අවස්ථාව. මරණයට පත් කරනවා මාගන්දියාව. ඕක තමයි කතාව සාමාවතීගේ කතාව. අපිත් මෛත්‍රිය පුහුණු කරන්න ඕනේ. එතකොට අපිට හිතේ හොඳ සිතුවිලි තියාගත්තම අපේ ඊළඟ ආත්මයටත් හොඳයි. මේ ආත්ම වශයෙන්ුත් මෛත්‍රී භාවනාවේ යෙදුනම ආනිසංස ගණනාවක් ලැබෙනවා. මම ආනිසංස කියන්නම් ඔයාලට මොනවද ලැබෙන ආනිසංස කියලා. එහෙම ලැබෙන ආනිසංස 11ක් ගැන කියවෙනවා පුතේ මෙත්තානිසංස සූත්‍රයේ. මෛත්‍රී කිරීම දෙලෝ යහපත සලසනවා. දෙලෝ කියලා කියන්නේ මේ ආත්ම වශයෙන් ඔයාලට සැප සම්පත් ලැබෙනවා. ඔයාලා මිය ගියාට පස්සේ ඔයාලට වෙන්නේ හොඳක්මයි. කාටද? මෛත්‍රිය වඩන අයට. අපි බලමු මෙත්තානිසංස සූත්‍රයේ මොනවද කියලා තියෙන්නේ මෛත්‍රී භාවනාව ලබන වඩන අයට මොනවද ලැබෙන ආනිසංස කියලා අපි බලමු මෙත්තානිසංස සූත්‍රයේ කියවෙන. හොඳට නිින්ද යනවා. 1.
හොඳට නිින්ද යනවා. සමහර අය ඉන්නවා නිදාගත්තම ටගාල නැගිටිනවා. රෑ මැද්දේ නැගිටිනවා. එහෙම ඉන්නව නේද? හීන දැකලා නැගිටිනවා. නාබෝදී වාට එහෙමද? හීන දැකලා නැගිටිනවද රෑට? නෑ ටීචර්. දැන්ද නිදාගත්තොත් ආයෙ උදේට නැගිටිනවා. එහෙමද? ඔව් ටීචර්. උදේට තමයි නැගිටින්නේ. හරි. එහෙනම් හොඳයි. හොඳට නිින්ද යනවා. සුවසේ අවදි වීම. ඒ කියන්නේ මොකද්ද? සුවසේ අවදි වෙනවා කියන්නේ ඔය සමහර කට්ටිය ඉන්නව ළමයි අවදි වෙන්නේ හීනයක් දැකලා බය වෙලා කෑ ගහගෙන අවදි වෙනවා. සමහර තවත් කට්ටිය ඉන්නවා ඒ කට්ටියට උදේට නැගිටින්න බෑ. එලාම් එකක් තියෙනවා. එලාම් එක ඕෆ් කරලා ආපහු නිදා ගන්නවා. එහෙමත් ඉන්නවනේ කට්ටිය. උදේට සුවසේ අවදි වෙන්න බෑ. තව බුදියන්න ඕනේ කියලා හිතෙනවා. ඊළඟට ඇඳේ පෙරලි ඉන්නවා. ඒ කියන්නේ අවදි වීම හරියට වෙලා නැහැනේ. නේද? සුවසේ අවදි වෙන්න බෑ. අම්මා ඇවිල්ලා වතුර එකක් ගහන්න මොනද සුවසේ අවදි වීමක්ද? නැහැනේ. නේද? එතකොට ඊළඟ එක නපුරු හීන පේන්නේ. මෛත්‍රී භාවනාව වැඩුවහම මිනිස්සුන්ට ප්‍රියයි. සමහර අය ඉන්නවා මිනිස්සු එච්චර කැමති නෑ. සමහර ළමයිට යාළුවෝ කැමති නෑ. ටීචර්ලා කැමති නෑ. අම්මලා එච්චර කැමති නෑ. එහෙම ඉන්නවනේ ළමයි. එහෙම නෑ. මිනිස්සු හැමෝම ආදරය කරන කෙනෙක් බවට පත් වෙනවා. මෛත්‍රී භාවනාව වැඩුවහම මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් කැමති. සත්තුන්ටත් ආදරේ හිතෙනවා. එහෙමයි සත්තුන්ට කණ්ඩ හිතෙන්නේ නෑ. නයින්ට දෂ්ට කරන්න හිතෙනවා අඩුයි. ඒ කියන නයි ගාවට යන්නේ නැහැ. එහෙම නෙමෙයි. සත්තුන්ගෙන් වෙන හිරිහැර අඩුයි. දේව ආරක්ෂාව ලැබෙනවා. දෙවියොත් බලනවා. හොඳට හිටියොත් දෙවියොත් වඳිනවා කියලා අර කතාවට කියනවනේ. නේද? දෙවියොත් ආරක්ෂා කරනවා ඕගොල්ලෝ මෛත්‍රී භාවනාව වඩන අයව. විපත් වලින් ආරක්ෂා වෙන. කරදර බාධක වලින් යම් ආරක්ෂාවක් ලැබෙනවා. අන්න හොඳ ආනිසංසයක් තියෙනවා ඊළඟට. වහා සිත සමාධිගත වීම. සමාධිගත වෙනවා කියන්නේ මොකක්ද? සිත එක්තැන් වෙනවා. දැන් සමහර අය ඉන්නවා දැන් මම පාඩම කියලා දෙනකොට උනත් දවල්ට කන කෑම එක මතක් වෙනවා. ගෙදර වැඩ කරන්නේ කොහොමද කියලා හිතෙනවා. අදත් ගෙදර වැඩ දෙයිද කියලා හිතෙනවා. මං යන දහම් පාසල පටන් ගනීද දන්නේ නැහැ කියලා හිතෙනවා. ඔයගේ එක ඒවා මතක් වෙනවා. එහෙම නේද? එහෙම නේද? ඕගොල්ලන්ට එහෙම නැද්ද? මං උගන්වනකොට වෙන වෙනියව මතක් වෙනවද? ඇහෙනවද ඕගොල්ලන්ට මාව? වෙලාවකට මතක් වෙනවා. වෙලාවකට මතක් වෙනවා. එහෙම මතක් වෙනවද අනිත් අයටත්? ඔව් ටීචර්. ඔව් නේද? දැන් ඕගොල්ලන්ට මම උගන්වන වෙලාවට වෙන එක ඒවා මතක් වුණාම මේ පාඩම අහගෙන ඉන්න පහසුවක්ද අපහසුවක්ද? අපහසුවක්. අපහසුයි. කරදරයි වෙන ඒවා මතක් වෙනකොට නේද? ඕගොල්ලෝ නිකන් හිතන්න ඕගොල්ලන්ට වෙන කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. මේ පාඩම මම උගන්වනකොට මේ පාඩමේම මනස තියාගෙන ඉන්න පුළුවන්. එහෙමනම් ඕගොල්ලන්ට ආයේ මේ පාඩමේ වීඩියෝ බලන්න ඕන වෙන එකකුත් නෑ. සමහර වෙලාවට ආන ප්‍රශ්නෙට ටක් ගාලා උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. ඉස්කෝලේ යනම නම් පාඩම් කරන්න ඕනේ වෙනවත් අඩුයි. ඇයි? උගන්වන වෙලාවට වෙන මුකුත්ම හිතන්නේ. හිතේ වැඩ කරන්නේ එකම දෙයයි. උගන්වන එක විතරයි. එතකොට පාඩම් කරන්න එකත් අඩු කරගන්න පුළුවන්. හොඳටම මතක හිටින හින්දා. නේද? හිත හොඳට සමාධිගත වෙනවා කියලා කියන්නේ මේකට. එක අරමුණක හිත තියාගන්න පුළුවන් වෙනවා මොනව කළොත්ද? භාවනා කරොත්. මෛත්‍රී භාවනාව වැඩුවොත්. ඉතින් ඒක ඕගොල්ලන්ට පහසුවක්. ඕගොල්ලන්ට ලොකු ප්‍රයෝජනයක් නේද? නැත්තම් පොත් අතට අරගෙන කියෝනවා මතක හිටින්නේ නැහැ කියනවා. ආයෙ සද්ද නගලා කියවනවා. ආයෙ කොල කෑලි අරන් ලියනවා. ආයෙ වීඩියෝ බලනවා. ආයෙ
එක එක ඒවා පොත් කියවනවා නේද? ඕවා අඩු කරගන්න පුළුවන් මේ භාවනාව කරොත්. නේද? දැන් මුහුණ ප්‍රසන්න වීම. ලස්සන වෙනවා. මේ ලස්සන වෙන්නත් ආසයි නේද ඕගොල්ලෝ? ඔව් ටීචර්. ලස්සන වෙන සමහර අය වෙනිවැල් ගැට ගන්නවා, එක එක ඒවා මූණි ගන්නවා, සමහර ළමයි ක්‍රීම් අරන් දෙන්න කියනවා, එක එක ඒවා. ඒවා වලිනුත් ලස්සන වෙන්නේ නැත්තේ නැහැ. හැබැයි තමන්ගේ අභ්‍යන්තරේ පිරිසිදු වුණාම තමන් ලස්සනයි. දැන් ඕගොල්ලෝ බලන්න ටිකක් ප්‍රසන්න අය සාමාන්‍ය යම් තාක් දුරකට ඒ අය හොඳයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද කෙනෙකුගේ පෙනුමෙන් සමහර වෙලාවට ගොඩක් වෙලාවට මං කියන්නේ ඒක අනිවාර්යෙන්ම එහෙමම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රසන්න බව තියෙන අයගේ හිතත් යම් තාක් දුරකට පිරිසිදුයි. ඒ කියන්නේ ලස්සන අය කියන එකම නෙමෙයි. සාමාන්‍ය ප්‍රසන්න බව කියලා කියන්නේ. ප්‍රියමනාප පෙනුම ඒක තියෙන අය. ඉතින් ප්‍රියමනාප පෙනුමක් Tamanටත් ලබා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව කළොත්. Taman ලස්සන වෙනවා. හිත පිරිසිදු නම් තමන්ගේ මුහුණෙනුත් ඒ පිරිසිදු බව ප්‍රසන්න බව පේන්න ගන්නවා. ඒ වගේම ඕගොල්ලෝ දන්නේ නැති වුණාට හැම කෙනාගේම කිරණයක් විහිදෙනවා. ඔයාටත් තියෙන ඔයාට ආවේනික කිරණයක්. ඒක පේන්නේ හැමෝගෙම ඇඟෙන් විහිදෙනවා. ඒ කිරණ ප්‍රසන්න කිරණයක් බවට පත් වෙනවා. හොඳ කිරණයක් බවට පත් වෙනවා මේ මෛත්‍රී භාවනාව වැඩුවාම. තේරුණාද? ඉතින් ඒ නිසා තමන් ලස්සන වෙනවා. ඒ වගේම සිහියතුව මරණයටපත් වෙනවා. සමහර අය ඉන්නව ළමයි මම දැකලා තියෙනවා මරණාසන්න මොහොතේදී සිහිය විකල් වෙනවා. දැනෙන වේදනාවත් එක්ක. දැන් මේ පිළිකා රෝගීන් එහෙම ඉන්නවා මරණාසන්න මොහොතේ මම දැකලා තියෙනවා. දැන් මේ හොඳට ළඟට එන කෙනාම අඳුර ගන්න බැරි වෙනවා. සැමියාවා මහනවා මේ අපේ අයියා නේද කියලා. අඳුර ගන්න බැරි වෙනවා. සිහිය විකල් වෙනවා. දරුවාවම තව කෙනෙක් නේද කියලා අහනවා. දරුවා කියලා අඳුරගන්නේ ඊළඟට අබ ගහ පෙන්නලා මේ ගස් ලැබු ගහක් නේද මේ මෙතන තියෙන්නේ කියලා අහනවා. ඇයි ඒ? සිහිය විකල් වෙලා මරණාසන්න මොහොතේ ගොඩක් අයට මේක වෙනවා. ඒක වුණාම මොකද වෙන්නේ? ඊළඟ ආත්මේ හොඳ නැති වෙනවා. අසිහියෙන් මැරෙන්න උනොත් මොකටද හොඳ නැත්තේ? ඊළඟ ආත්මෙට හොඳ නැහැ. නේද? ඊළඟ ආත්මේ සිහියතුව මැරෙන්න පුළුවන් මෛත්‍රී භාවනාව වැඩුවොත්. මේ ආත්මේ රහතන් වහන්සේ නමක් වෙන්න බැරි වුණොත් එහෙම බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙක් වෙන්න අපිට බැරි වුණොත් බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව වැඩුවොත්. ඉතින් මේ ආනිසංස 11 දැක්ුනේ මෙත්තානිසංස සූත්‍රයේ. මේ ආනිසංස 11 හැහුවාම අපි අහලා බලමු හිරුන්ගේ ඔයාට මොකද හිතුනේ මේ ආනිසංස 11 ඇහුණා? මෛත්‍රී භාවනාව වඩන්න හිතුවා. ඔව් මෛත්‍රී භාවනාව මමත් වඩලා මගේ ජීවිතෙත් ලස්සන කරගන්නවා මම කියලා අපේ හොඳ ළමයිට හිතෙනවා මේ ආනිසංස ඇහුවම නේද? මම හිතනවා අපේ දරුවෝ හැමෝට මේ අදහස එන්නේ නැති කියලා. හැමෝට මේ අදහස ආවද? මමත් මෛත්‍රී භාවනාව ජීවිතේට එකතු කරගන්නවා කියලා. ඔව් ටීචර්. ඔව් දැන් මේ මෛත්‍රී භාවනාව හැමෝම කරනවා නෑ. කිසි කෙනෙක් කරන්නේ නෑ කියලා කිව්වොත් ඒක යන්තාක් දුරකට කරන්නේ. දැන් මට මතකයි අපේ දහම් පාසලේ ඉස්සර කරන කාලේ අපි දැන් ඉස්සර කියලා ගොඩ කාලෙකින් කරේ නෑනේ දහම් පාසල නේද? දහම් පාසල් යන්න අපිට හම්බුන්නේ. දැන් අපි ඉස්සර දහම් පාසල් කරනකොට හවසට වගේම උදේට අපි මෛත්‍රී භාවනාව කරනවා. හැබැයි කරල්දී ඔයගොල්ලන්ගේ මනස මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට එක තැන තියෙන්න ඇති කියලා. විශේෂයෙන් හවස භාවනාව කරනකොට ඕගොල්ලෝ හිතන්නේම මම යන්නේ කීයටද? මම මෙතනින් යන්නේ කොහොමද? ඕවා තමයි හිතේනේ. හිතේ එකඟත්වයක් නැහැ. ඉතින් හිත සංසුන් වෙලාවක් වෙන්න ඕනේ මේ භාවනාව වඩන්න. හිත සංසුන්ව තමයි මේ භාවනාව වඩන්න ඕනේ. අනිවාර්යෙන් වෙන දේවල් හිතට එන එක අඩු කරගෙන මේ අරමුණේම හිත පිහිටුවාගෙන භාවනාව කරන්න ඕගොල්ලෝ
එතකොට ඔයගලන්ට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අරමුණක් ඇතුව කරන්නම් වාලේ අර ඉස්කෝලේ ලැබෙන මිනිත්තු දෙක වුණත් කරන්නම් වාලේ කරන්න එපා. පුළුවන් තරම් හරියට කරන්න ලැබෙන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මෛත්‍රී භාවනාව ළමයි සක්මන් ඉරියව්වෙන් කරන්නත් පුළුවන් වාඩි වෙලා කරන්නත් පුළුවන්. සක්මන් ඉරියව්වෙන් කරනකොට අපි ගොඩාක් දුර බලන්නේ නැහැ. පොළව බලාගෙන යන්නේ ඇවිදින්නේ ළඟම බලන්නෙත් නැහැ දුර බලන්නෙත් නැහැ. කකුලේ ඉඳන් මීටරයක් දුරට විතර තමයි බලන්නේ. ඒ වගේම භාවනාව පටන් ගන්න කලින් සක්මන් කරන්න පටන් ගන්න කලින් නමස්කාර පාඨයේ විනාඩි නමස්කාර පාඨයේ 3 වතාවක් කියනවා. ඒ කියලා ඔයගොල්ලෝ නමස්කාර පාඨයේ දැනට එක වතාවක් කියන්න බලන්න. කො කියන්න වෙලාව ගන්න එපා. ඔව් කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ විදිහට ඇති. දැන් ඇති. මේ විදිහට 3 වතාවක් කියන්න ඕනේ. ඒ කියන්නේ ඔකේ අදහස තමයි මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා කියන එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඕගොල්ලෝ සිහිපත් කරන්න ඕනේ. දැන් මම කියනකොටම ඕගොල්ලෝ කවුරුත් දන්නවා මේ වාක්‍යය. ඒ නිසා ඕගොල්ලෝ මාත් එක්කම හිත සංසුන් කරගෙන මේක හිතන්න. මේ විදිහටයි මෛත්‍රී භාවනාව කරන්න. මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම දුකින් මිදෙම්වා මම නිවන් දකින්වා. තමන්ට මෛත්‍රී වැඩුවට පස්සේ මේ විදිහට ගුරුවරු හිත මිතුරන්ටත් වඩන්න ඕන. මා මෙන්ම මාගේ මව්පියන්ටද ගුරුවර හිත මිතුරෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මා කෙරෙහි මෙදහත් අයද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. මේ විදිහට භාවනාව කරන්න ඕනේ. මැදහත් අය කියන්නේ කවුද කියලා දන්නවද? කෝ ළමයි මොකක්ද මැදහත් අය කියන්නේ කවුද? මධ්‍යම පිළිවෙත අනුගමනය කරන නෑ මෙතන මැදහත් අය කියලා කියන්නේ තමන් එක්ක වෛරත් නැහැ හැබැයි යාළුත් නෑ එහෙම අය ඉන්නව නේද? දැන් ගමේ ඉන්න ඕගොල්ලෝ වැඩි දන්නෙත් නැති එක්කෙනෙක්ගේ හිතේ ඕගොල්ලෝ ගැන තරහකුත් නෑ. ඕගොල්ලෝගේ යාළුකමක් තියෙනවද? නෑ නේද? එහෙම අය ඉන්නවනේ. ඒ වගේ අයට තමයි අපි කියන්නේ මැදිහත් අය කියලා. ඉස්සෙල්ලම මෛත්‍රිය වඩන්නේ තමන්ට. තමන් ගාව මෛත්‍රිය තියෙන්න ඕන අනිත් අයට දෙන්න. තමන් සුවපත් වේවා කියන තමන්ට මෛත්‍රී වඩනවා. තමන්ගේ ගෙදර අයට වඩනවා. තමන්ට එක්ක වෛරී කරන අයට වඩනවා. ඊළඟට තමන් එක්ක මැදහත් අයට වඩනවා. තරහත් නැති යාළුත් නැති අයට කියනවා මැදහත් කියලා. ඊළඟට හැමෝටම මෛත්‍රී වඩනවා.
සියලු සත්වයෝ කියලා මෛත්‍රිය වඩනවා. මේ විදිහට මෛත්‍රිය වඩන්න මේ ආනිසංසත් ලැබෙනවා ඕගොල්ලන්ට හිතත් පිරිසිදු වෙනවා ජීවිතේ මෙලෝ පරලෝ වශයෙන් දියුණුවක් ලැබෙනවා. මේ භාවනාව කළාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා දෙවියන්ට පින් දෙන්න. මේ පින් දෙවිවරුන්ට දෙන්න. ඒ වගේම ඕගොල්ලෝ නමින් මිය පරලව කියා ඉන්නවා. සමහර අයගේ අම්මලා නැති වෙලා ඉන්න පුළුවන්. සමහර අයට තාත්තලා මිය ගිහින් ඉන්න පුළුවන්. ආච්චිලා සීයලා මිය ගිහින් තියෙන්න පුළුවන්. ඒ වගේ අයට මේ පින් අනුමෝදන් කරන්න භාවනා කරලා. ඊළඟට භාවනා කරලා ඉවරුණාම මෙන්න මෙහෙම හිතන්න. මාගේ මේ භාවනාව මෙලොව සැනසීම පිණිසත් පරලොව සැනසීම පිණිසත් නිවන් සුවයෙන් සැනසීම පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා ඕගොල්ලෝ හිතන්න. තමන්ගේ මේ ලෝක ජීවිතයේ ලස්සන වෙන මේ ආත්මේ මරුණහම ඊළඟ ආත්මෙට හොදක් වෙන්න මේ පින හේතු වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන නිවන් දකින්න හේතු වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න. හරි. මේ පාඩම මම කළේ ඔයාලගේ පොතේ තියෙනවා සිත්සුල මෙත්මල් පුබුදුවමු කියලා පාඩමක් 6 වසර ළමයිට ඒ වගේම 7 වසර ළමයිටත් මෛත්‍රී භාවනාව වඩන එක ගැන පාඩමක් තියෙනවා. මේ පාඩම් දෙකම කවර් වෙන විදිහට තමයි මම අද පාඩම ඔයාලට කියලා දුන්නේ. 4 වෙනි පාඩම 7 ළමයිගේ භාවනාවේ ප්‍රයෝජන කියන එක. ඒ පාඩම සහ 6 ළමයිගේ 19 වෙනි පාඩම සිත්සුල මෙත්මල් පුබුදවමු. මේ පාඩම් දෙක තමයි අද 6-7 වසර දරුවෝ ඉගෙන ගත්තේ. මම හිතනවා ඕගොල්ලෝ පාඩමේ ජීවිතේට ප්‍රයෝජනයක් ගන්න ඇති. තමන්ගේ ජීවිතේට වෙනසක් යම් ඇති කර ගන්න ඇති කියලා අද පාඩමට සම්බන්ධ වෙලා නිකම්ම යන්නේ නැතුව මේ භාවනාව අනිවාර්යෙන් තෙරුවන් වැඳලා කරන්න ඕන කියලා හිතන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි අදට පාඩම අවසන් කරමු. හැමෝටම තෙරුවන් සරණයි.